ඔද යන්නේ සුදු වෙනක අපි. ඔද යන්නේ? කියන්නේ? සුදු වෙනකට දන්සල් කන්න යන්න ඕනේ. හරි යාළුවනේ අපි දැන් ටවුන් එක පැත්තට යන්න තමයි හදන්නේ මේ. ඔන්න යාළුවනේ ඉතින් අපි ඒ වෙලාවේ නම් 11ට විතර ඇති ගෙදරින් පිටත් වුණා. යන්නේ කොහෙද කියලා එහෙම දිහාවක් තිබුණේ නැහැ. හස්බන්ඩ්ගේ මේ අයියලා එහෙම කතා වුණා. ඉතින් ටවුන් එකට එකතු වෙමු කියලා. අපි මුලින්ම ටවුන් එක ගියේ කුරුණෑගල ටවුන් එකට මේ යන්නේ. මග දිගට නම් දන්සල් සෑහෙන්න තිබුණා. මේ සැරේ වැඩි මං හිතන්නේ වෙන සැරවල් වලට වඩා. අයිස්ක්‍රීම් දන්සල් එහෙම සෑහෙන්න තිබුණා. අපි ඉතින් මගින් යද්දින් දැන් සුදුමැණිකේ ඉන්න හින්දා අයිස්ක්‍රීම් එකක් ඕනමයි කීවා. ඊට පස්සේ ඉතින් අපි අයිස්ක්‍රීම් එකකුත් කාලා එහෙම යන්න පිටත් වුණා. ගොඩක් වෙලා ගිහින් තිබුණේ ඒ වෙලාවේ අයියලා ටවුන් එකට ඇවිත් තිබ්බා. මේ අපි පැයක් විතර යන්න ඕන. කිලෝමීටර් 40ක් විතර ටවුන් එකට යන්න ඕන මෙතන ඉඳලා. අපි ඉතින් ඉක්මනට ගියා. දන්සල් හැම එකකටම ගියේ නෑ. මගදී ඉතින් මේ බබාගේ ආසාව නිසා කඩල මේ ඉබ්බාගමුවේදී මේ සීනි සම්බලුයි පානුයි දන්සලක් තිබ්බා. අපි ඒකෙමුත් කෑවා. ගොඩාක් අය වෙනස් සැරවල් වලට වඩා ගොඩාක් අය මේ සැරේ දන්සලුත් දීලා තිබුණා. මේ කට්ටිය ගොඩාක් එහෙම ගියා. මේ දයානියක ළඟ ඉබ්බාගමුවේ අලුතින් දාලා තියෙන දයානියක ළඟ මෙහෙම අයිස්ක්‍රීම් දන්සලක් තිබ්බා. අපි ඒකෙමුත් අයිස්ක්‍රීම් එකක් ගත්තා. ඉතින් බබාලා ආසයිනේ අයිස්ක්‍රීම් කන්න. කොහොම හරි ඉතින් අපි එහෙම යද්දින් ටවුන් එකට යද්දින් පැයක් විතර ගියා. මේ බලන්න යාළුවනේ අපේ අය සෑහෙන්න ක්වොලිටිස් හදාගන්න වෙනවා. මේ කුරුණෑගල දඹුල්ල රෝඩ් එකේ තියෙන දම්රෝ එක මම මේකේ ෂෝට් වීඩියෝ එක දාලා මේ වෙද්දින් තියෙන්නේ. කූඩු නම් දැන් වහලා රෑ වෙද්දින් මේ ඇරලා තිබුණා. මාරම ලස්සනයි. හැමදාම තියෙනවා. ඔන්න දැන් අපේ කට්ටිය කුරුණෑගල ලේක් ග්‍රවුන්ඩ් එක ළඟ සෙට් වෙලා ඉන්නේ. තාම ඉතින් කතා කරනවා අපි කොහෙද යන්නේ කියලා. කතා වෙන ගමන් ඉන්නේ. අයිඩියා එකක් නැතුව තමයි ටවුන් එකට ආවේ. කොහොම හරි ප්ලෑන් කරන්න නැතුව යන ගමන් තමයි හරිම ලස්සන. අනික වෙන්නේ ප්ලෑන් කරන්න නැතුව යන ගමන. ඔය හැමෝටම මේ අත්දැකීම ඇති. මේ කුරුණෑගල සාරගම වැව. අපි ඉතින් කොහොම හරි කතා කරලා අපිට ලේසිම තැනක් ගෙන මේ හලාවත අඟුලිමාල සෑය වඳින්න යන්න තීරණය කරා. කොහොම හරි ඉක්මනට ගිහිමුත් එන්න ඕන හින්දා කොහොමද දවල් වෙලා 1ට විතර තමයි අපි පිටත් උනේ. කොහොම හරි අපි දැන් මේ හලාවත යන ගමන් මේ අතරතුරදී මේ අපේ හස්බන්ඩ්ලාගේ ගමේ මේ අයියා කෙනෙකුත් හම්බුණා. පඬුවස් නොර හරියදී වගේ. එයාත් එක්කත් කතා කරලා ටිකක් අපි යන්න පිටත් වුණා. ඔන්න දැන් අපි මේ අඟුලිමාල සෑයට ඇතුළු වුණා. අපි මීට කලින් අඟුලිමාල සෑයට ගිහින් තිබුණේ නැහැ. අයියාගේ අක්කලා අයියලා නම් ගිහින් තිබුණා. ඇත්තරම මාරම ලස්සනයි. පොඩි අය ටිකට මාරම සතුටුයි. කාලෙක ඉන්න කට්ටියම එකතු වෙන්නේ අවුරුද්දට එකතු වුණාට පස්සේ මේ එකතු වුණාම. එතන දන්සලක් තිබුණා සව්කංජි. ඒකත් මේ පොඩි අයට එකක් අරන් දුන්නා. කොහොම හරි අපි අද ඉවර වෙලා තිබුණේ. බබාලට හින්දා දුන්න එකක්. ඇත්තමයි මාරම ලස්සන පන්සලක් මේක. ගිහින් නැති අය ගිහින් බලන්න. හරිම ලස්සනයි.
පොඩි අයට පොත් ගන්න ඕනේ කියලා පොතුත් අරන් දුන්නා. එතන පොතුත් ගන්න තියෙනවා. බෞද්ධ පොත්. ඊට පස්සේ ඉතින් අපි ටිකක් ඉඳගෙන හැම ඉඳලා එතනින් යන්න පිටත් වුණා. පිටත් වෙලා කට්ටිය මායේ තව වෙලාව තියෙන හින්දා මේ බීච් එකටත් ගිහින් යමු කියලා හිතලා අපි බීච් එකට ආවා. ඒ වෙලාව නම් 5:00 විතර ඇති. අපේ සුදුමැණික බීච් එකකට ගිහින්ම තිබුණ නැහැ. එයා ෆස්ට් ටයිම් තමයි ওই බීච් එකකට යන්නේ. බලමු අපි එයාගේ රියැක්ෂන් එක කොහොම වෙයිද කියලා. මේ ඉන්නේ එයාගේ අක්කා තමයි ඉතින්. එයා නැතුවම බෑ සුදුමැණිකට. මේ ෆස්ට් ටයිම් නේද? ෆස්ට් ටයිම් නේද ඔය? බීච් එකට කොහොමද සතුටුද? එහෙම සතුට ඊ කියලා කීවට එයා මේ හොඳටම බය වුණා. බිහිමට බැස්සේවත් නැහැ. අපිට යන්න දුන්නෙත් නැහැ. කොහොම හරි පළවෙනි එයා දැකපු එකට බය වෙන්න ඇති. ඉතින් රැල්ල එනකොට බය වෙන්න ඇති. ඊළඟ පාර එයාට හරියයි. මේ කොහොම හරි අද දවසේ හොඳටම බය වුණා. එහෙනම් ඉතින් අද දවසේ අපිට මොහොත දිහා බලාගෙන ඈත ඉඳලා බලාගෙන ඉන්න තමයි උනේ. සුදුමැණිකවත් වඩාගෙන. අනිත් බබාලා ටික නම් සෙල්ලම් කරා ගොඩක් වෙලා. අපි චුට්ටක් රෑ වෙනකම් හිටියා මෙතන. කණ්ඩ ජාතියක් තිබුණා මාළු බෙදලා ඒව හැම ඒ උනට අපි ගන්න ගියේ නැහැ. අපි මෙතන මේ හාල් මැස්සෝ ගත්තා. ඊට පස්සේ දැන් ඉතින් අපි රැයට කන්නත් ඕන. ඊට පස්සේ දන්න අයියා කෙනෙක්ගේ රෙකමන්ඩ් එක අනුව අපි මෙන්න මේ රෙස්ටෝරන්ට් එකට ගිහින් රැය කෑම ගත්තා. කොහොම හරි මෙතනත් පැය දෙකමාරක් විතර අපිට ඉන්න උනා. ඊට පස්සේ අපි හිමීට ඉතින් එතනින් කාලා හැම ඒ වෙද්දින් 10 විතර වෙලා ඇති මං හිතන්නේ. මතක නැහැ හරියටම. හිමීට ඉඳලා කාලා පිටත් වුණා එතනින්. අපි අපේ බයික් එක කුරුණෑගල ටවුන් එකේ දාලා මේ අයියලාගේ වාහනවල තමයි ආවේ. අපි දැන් ටවුන් එකට ගිහින් ආපහු බයික් එක අරගෙන ගෙදර යන්න ඕන. දැන් ඔන්න ටවුන් එකට ආවා. ඒ වෙලාවේ 12ට විතර ඇති රෑ. ඊට දැන් අපි බයික් එකට මාරු වෙලා අපි යන්න පිටත් වුණා. අයියලාගේ වල වලට පිටත් වුණා. මේ අනේ අතරමඟදී මේ බලන්න මේ කුරුණෑගල තිලක වර්ධනයක මාර විදිහට බල්බ් දාලා ලස්සනයි බෞද්ධ කොඩියේ විදිහට. මේ තමයි මම අර කීව දම්රෝ එක. මේකේ මම ෂෝට් වීඩියෝ එකකුත් දාලා තියෙනවා. මාරම ලස්සන හැම අවුරුද්දකම මේ විදිහටම ලස්සනට තියෙනවා. බලන්නකෝ මේ චෛත්‍යය ඇත්තම එකක් වගේ. කියන්න බෑනේ හදපු එකක් කියලා. අර වෙසක් කූඩු වගේ. මාරම නීට් ක්වොලිටි එක නම් මාරම ක්වොලිටි එකට හදලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔන්න ඔහොමයි අපේ පොයේ දවස් අපි ගත කරේ. ඉතින් යාළුවනේ ආයෙත් ලස්සන vlog එකකින් හම්බෙමු. එතකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලත් පොයේ දවසේ කොහෙද ගියේ කියලා මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙන යන්න. හැමෝටම ආදරෙයි.